Every sunrise awakens new beginnings, a gentle rhythm of family. Welcome to Fedora Resort Apartments, Athurugiriya. Perfectly located in Athurugiriya, Fedora offers easy access to Colombo. Set amidst greenery, Fedora stands with timeless elegance. Step inside, where elegant design meets everyday comfort. Fedora Resort Apartments, Athurugiriya, a project by Homelands. සත්‍ය බොහෝම කටුකයි. ඔය තියෙන මහා පන්සල් ටිකේ අධිපතිලා කවුද? ඒවා පරම්පරාගත බූදල්. මේ අපිට අයිති අපේ උරුමයන් මේ කොහෙවත් යන උන් බූදලයක් කරගෙන ඉන්නකොට අපි ඒිට එරෙහිව කටයුතු කරන්න ඕනේ නැද්ද? දැන් තමන් විසින්ම ළමයි හදලා පැවිදි කරනවා. ආණ්ඩුව පූජා භූමි ළඟ දණින් වැටිලා. විපක්ෂයේ නිශ්ශබ්දයි. අටමස්ථානේ අයිති පල්ලේගමලට. මල්වතු පාසුවේ මහාන වෙන්න පුළුවන් ගොවිගම කුලයේ අයට විතරයි. සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් ඔවුන් අයිති රජයට ළමාරක්ෂණ අධිකාරියක් තියෙනවා. ඕ නිදිද බලන්නේ නැද්ද? ලංකාවේ අපේම කර්මාන්ත ශාලාවල හදන වසර 15ක් වග කියන අංක 1 සිවිලිම් ෂීට් එක iPanel. අයිබෝන් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ලෙන්ගතුවබත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙසම. සත්‍ය බොහෝම කටුකයි. සත්‍ය බොහෝම කටුකයි. හැබැයි අපි ඒත් සත්‍යයට මුහුණ දෙන්න ඕනේ. සත්‍යයට මුහුණ දීම තුලින් සත්‍ය ඇතිසැටියෙන්ම අපි සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනකොට අපිට අභියෝගාත්මකයි. නමුත් ඒ අභියෝගාත්මක සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනකොට අපිට ගැරවුම් වෙන්න පුළුවන්. අපිට අභියෝගාත්මක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි කොච්චර කටුකුවත් අවංකව සත්‍ය වෙනුවෙන් ගියොත් කවදා හෝ දිනක ඒ සත්‍ය ජය ගන්නවා. ඒක වර්තමානයේ වෙනකොට අපි අත්විඳලා තියෙනවා. අවුරුදු 76ක් කටුක අතීතයට සත්‍ය වෙනුවෙන් පෙනී සිටලා සත්‍ය බොහෝම කටුකයි වුණත් සත්‍ය අපි ජයගත්තා. වර්තමාන එනකොට තව ජය ගන්න ගොඩාක් තැන් තියෙනවා. මේ රටේ ගොඩක් දේවල් යම් යම් පුද්ගල සංස්ථා විසින් අත්පත් කරගෙන තියෙනවා. දැන් දේශපාලනය වුන් දේශපාලඥයෝ කාලකන්ණියෝ අත්පත් කරගෙන තිබ්බා. ඒක අපි මුදාගත්තා. නමුත් ලංකාවේ තව තැන් තියෙනවා අපි විසින් දිනාගත යුතු අපිට අයිති දේ අපි විසින් දිනාගත යුතු තැන් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ දැන් අපට මේකට විශේෂයෙන්ම ඔය බෞද්ධ ගැත්තෝ පන්සල් ගැත්තෝ ඒ ගැත්තන්ගෙන් මට විරෝධතාවය වෙනවා. මට ප්‍රශ්න නැහැ. සත්‍ය බොහොම කටුකයි කියලා දන්න නිසා. හැබැයි ඒට නිර්භයව මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. බය නැතුව, ණයත් නැතුව, බයත් නැතුව. වර්තමානයේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඔය තියෙන මහා පන්සල් ටිකේ අධිපතිලා කවුද? ඒවා පරම්පරාගත බූදල්. දැන් අපි කියමු වර්තමානයේ පල්ලේගම පරම්පරාව. පල්ලේගම පරම්පරාව කියන්නේ කුපාඩිම පරම්පරාවක් නේ. ඒක අපිට හොඳට දැකලා තිනවා කුපාඩිම පරම්පරාව. හැබැයි මේ කුපාඩි පරම්පරාව අපිට අයිති දේවල් උන් ඒ කියන්නේ අටමස්ථාන මේ සියලු දේවල් උන්ගේ භුක්තියට අරන් පරම්පරාගත භුක්තියට අරන්. එතකොට සත්‍ය කටුක වුණත් සත්‍ය කටුකයි. ඇත්ත ඒකයි. අපි එතකොට මේ අපිට අයිති අපේ උරුමයන් මේ කොහෙවත් යන උන් බූදලයක් කරගෙන ඉන්නකොට අපි ඒිට එරෙහිව කටයුතු කරන්න ඕනේ නැද්ද? පල්ලේගම පරම්පරාවේ ළමයි හදලා ඒ ළමයිට ඉඩ කඩනු ලියලා දීලා ඒ ළමයින්ගේ විවාහ මංගල වලට ගල්කිස්සේ හෝටලේ පවත්වනකොට සිවුර දාගෙන කාලකන්ණියෙක් එනවනම් පල්ලේගමේ එක්ක ඇවිල්ලා යකෝ මොන සදාචාරයක්ද මේ රටේ? මොන සදාචාරයක්ද? මොන ආගමක්ද? මොන දහමක්ද මේ තියෙන්නේ? ඌ ඇවිල්ලා අතපන් වක් කරනවා නම් තමන්ගේ දුවගේ මංගල උත්සවයට මේ වනචාරියෙක් නෙමෙයිද මුන්? ඒවාට කතා කරන්න ඉගෙන ගනින්න. මොකෝ අපේ අයිතිවාසිකම් බන්දේසියට දාලා අපේ අතට ගෙනල්ලා දෙන්නේ නැහැ. අපි ගන්න ඕන. අපි මේ බන්දේසිය තියලා උන්ට දීලා අපේ අයිතිය අපි උන්ට දීලා සද්ද නැතුව බය වෙලත් ඉන්නවා. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා අටමස්ථානයේට යම් මුදලක් හෝ රත්තරන් බඩුවක් හෝ මොනවා හරි දීපලක් හරි දෙනවා නම් ඒ දෙන්නේ කුමක් සඳහාද? ඒ ධර්මයේ ගැන තියෙන භක්තියට. එතකොට විශේෂයෙන් ඒක අයිතිය යන්නේ අර පරම්පරාවටනේ. ඔබ වාහනයක්ද සල්ලිද යම් කිසි ද්‍රව්‍යයක්ද දෙන්නේ භුක්තිය ඒගොල්ලන්ගේ. උගල මතකද දැන් කතරගම දේවාලයට ඔබ ගිහිල්ලා කතරගම දෙයියන් වෙනුවෙන් ඔබ මාලයක් රත්තරන් බඩු දෙනවා නම් අර හිටපු කපුවා මැරිච්ච කපුවම කිව්වා ඔය අපිට අයිති. ඒක ඒතකොට ඔයගොල්ලෝ මොනවද කරන්නේ? ඒක අපේ ගෙදර අයට බෑ බිරිඳලට දරුවන්ට ඒ රත්තරන් බඩු ටික හදලා දෙනවා.
මුන්න සත්‍ය දැන් සත්‍ය කටුක නැහනේ. සත්‍ය දන්නවනේ බා. එතකොට අපි සත්‍ය දැනගෙන මේ මොංගල්ලා වගේ අපි මේ හැසිරලා තියෙන්නේ. දැන් හෙලිදරව්වක් කරන්න මේක කලිනුත් ගියා. නැවත නැවත ඕගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕන. එතකොට තේරෙයි අපි මේ මොනතරම් ගොන්නුද මේ සමාජයේ මොනතරම් ගොන් විදියට හැසිරලා තියෙන්නේ. මේවා සංස්ථාවල් හැටියට බූදලයන් හැටියට තවදුරටත් අපි මේවා ඒ විදිහටම යන්න දීලා කටවහගෙන ඉන්නවද? වග කියන වග වෙන්න ඕන නැද්ද? මේවාට කතා කරන්න ඕන නැද්ද? අපේ අයිතියෙන් දිනා ගන්න ඕනේ නැද්ද? මේ પરම්පරාවලට මේවා අයිති වෙන්න දීලා තවත් සද්ද නැතුව ඉන්නවද? එහෙමනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන යම්කිසි ප්‍රතිපාදනයක් හදලා මුන්ට මේවා ලියලා දියල්ලා. ඒතකොට අපිට වන්දනාමාන කරන්න යන්න ඕනෙත් නැහැනේ. වන්දනාමාන කරන ගෙදර බුදු පිළිමයක් තියලා බුදුන්ට වැඳ හැකි. ඉතින් මේවා උන්ගේ අයිතිනේ බා. මම දන්නවා දැනට බොහෝ විහාරස්ථානවල පැවිදි කරන්නේ තමන්ගේම දරුවෝ ගෙනල්ලා. ඔය දැන් උතර ඉස්සර තිබ්බේ තමන්ගේ ඥාතියෙක් ගෙනල්ලා සනුවර එකක් ගෙනල්ලා මේ පැවිදි කරන්නේ. දැන් තමන් විසින්ම ළමයි හදලා පැවිදි කරනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ. හේමරතනගේ ගුරුවරයා සිරිනිවාසගේ දූගේ වෙඩින් එක තිබුණේ ගල්කිස්සේ මහා හෝටලේ. තාත්තා හාමුදුරුවෝ සිවුරක් දාගෙන ඇවිල්ලා දූගේ මේ මගුල්ලට සහභාගී වුණේ. අපිට පන්සල් කියලා පෙනුනට මේ පන්සල් නෙවෙයි තියෙන්නේ මේවා බූදල්. මේවා 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත යටතේ මේ දේපල පුද්ගලික දේවල්. විහාරාධිපති කෙනෙක් ඉන්නවා නම් විහාරාධිපතිගේ දේපල අයිති. අනුරාධපුරයේ තියෙන ප්‍රධාන ওই පූජනීය ස්ථාන 8 බලන්න පහුගිය අවුරුදු 200 දිහා කවුද පාලනය කළේ? එකම පවුලක් පාලනය කරන්නේ. ඔක මිහින්තලයට යන්න. ඒක වල හැංගුණු වැව. උතෙන්ට ආවහම එතන පල්ලෙගම. ඕක මහනුවරට ගියාම සියන්නිකායේ මල්වතු පාර්ශවයේ එක පවුල් පරම්පරාවක්. අස්කිරි පාර්ශවයේ තව පරම්පරාවක්. ඕක මහියංගනයට යන්න. ආපහු කිරිවෙහෙරට යන්න. මේවා පරම්පරා බූදල්. දැන් මම විශේෂම උනන්දු වෙන්නේ අනුරාධපුර ළමා අපචාරය මුල් කරගෙන. දැන් අපි කවර ආණ්ඩුවකට බලපෑම් කරත් මේ වගේ එකකදී නීතිය ඉදිරියේ සැවොම සමානයි කියලා කරන්න කිව්වට ලංකාවේ මේ දේශපාලන බලරට හැදිච්ච විදිහට ඒක කරන්න බෑ. ඒකයි විපක්ෂ ආණ්ඩුව මන්දගාමී වෙලා ඉන්න අතරේ. එහෙම නැත්නම් ආණ්ඩුව මේ පූජා භූමි ඉස්සරහා දණින් වැටෙන තත්ත්වයක් තුළ විපක්ෂයේ නිහඬ වෙන එකක් ඇතුලේ මේකෙදී බලන්න. එතකොට ඒකයි ආණ්ඩුව පූජා භූමි ළඟ දණින් වැටිලා විපක්ෂයේ නිශ්ශබ්දයි. එතකොට රටේ පුරවැසියෝ නිශ්ශබ්දව ඉන්නවද? Tamanට අයිති දේවල් Taman ලබා ගන්න උත්සාහයක් නැද්ද? කටවාගෙන ඉන්නවද උඹලා? දී අපි යුක්තිය බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට නොවෙන්නේ. දිලින්දන්ට යුක්තිය ඉෂ්ට නොවෙන්නේ මේක නිසා. මේ જાතියේ ස්ත්‍රී දූෂණ අඩු වෙනුවෙන් මම වාර්තාකාරයෙක් හැටියට ඉන්න කාලේ ලියලා තියෙනවා. නමුත් මේ විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ඇතුලේ සිදුවෙන ලිංගික අපචාර නතර කරන්න ක්‍රමයක් මං හිතන්නේ අපේ සමාජයට තව කාලයකට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒක ප්‍රධානම හේතුව තමයි අපිට පන්සල් කියලා පෙනුනට මේ පන්සල් නෙවෙයි තියෙන්නේ මේවා බූදල්. මේවා 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත යටතේ මේ දේපල පුද්ගලික දේවල්. විහාරාධිපති කෙනෙක් ඉන්නවා නම් විහාරාධිපතිගේ දේපල අයිති. යකෝ මාර නීතියන්නේ මේක නේද යකෝ? අටමස්ථානේ අයිති පල්ලේගමලට. මේක රෙද්ද කතාවක් නේ යකෝ. අනුරාධපුරයේ තියෙන ප්‍රධාන ওই පූජනීය ස්ථාන 8 බලන්න පහුගිය අවුරුදු 200 දිහා කවුද පාලනය කළේ? එකම පවුලක් පාලනය කරන්නේ. ඕක මිහින්තලයට යන්න. ඒක වල හැංගුණු වැව. උතෙන්ට ආවහම එතන පල්ලෙගම. ඕක මහනුවරට ගියාම සියන්නිකායේ මල්වතු පාර්ශවයේ එක පවුල් පරම්පරාවක්. අස්කිරි පාර්ශවයේ තව පරම්පරාවක්. ඕක මහියංගනයට යන්න. ආපහු කිරිවෙහෙරට යන්න. මේවා පරම්පරා බූදල්. එතකොට මේ බූදල් ක්‍රමය ඇති කරේ ඉංග්‍රීසිකාරයෝ අපිට දීපු ලොකුම ලණුව තමයි මේක. එතකොට මේ ලණුව කපන්නත් බෑ, කඩන්නත් බෑ. කිසි කෙනෙක් මේකට අත තියන්නේ නැහැ. ඇයි අත තියන්නේ නැත්තේ? සමාජයක් එකතු වෙනවා නම්, ජනතාවක් එක කැමැත්තකට එනවා නම් අත තියන්න පුළුවන්. අත තියන්නේ වෙනස් කරන්න පුළුවන්. වෙනස් කළ යුතුයි. පුද්ගලිකව මම දන්නවා දැනට බොහෝ විහාරස්ථානවල පැවිදි කරන්නේ තමන්ගේම දරුවෝ ගෙනල්ලා. ඔය හේමරතනගේ ගුරුවරයා සිරිනිවාසගේ දූගේ වෙඩින් එක තිබුණේ ගල්කිස්සේ මහා හෝටලේ. තාත්තා හාමුදුරුවෝ සිවුරක් දාගෙන ඇවිල්ලා දූගේ මේ මගුල්ලට සහභාගී වුණේ. දැන් පහුගිය කාලේ මහනුවර අනුරාධපුරේ නඩු තියන්නේ ඒ දේපල වලට ඒ දූ තමයි නඩු කියන්නේ සිරිනිවාසගේ. මේ අපේ සමාජයට මේක දරා ගන්න පුළුවන්.
ඇයි අපිට දරා ගන්න පුළුවන්? මේ මුළු සියලුම නිකායන් තියෙන්නේ කුල සහ ප්‍රාදේශීය කුල වලට බෙදිලා. කිසි කෙනෙක් මේක කතා කරන්නේ නැහැ එළියේ. බෞද්ධ සංස්කෘතියේ මේක උගන්වන්නේ නැහැ. සියන් නිකායේ මල්ලතු අස්ගිරි පාර්ශව දෙකේ නායකත්වයේ උඩරට ගොවි කුලයෙන් පිට දෙන්නේ නැහැ. ඔව් අපි අහනවා එතකොට. අපි අහනවා මොන දහමදේ? බුදුන්ගේ දහමදේ ඈ බුදුහාමුදුරුවෝ දේශනා කරාද නිකායන් ගැන. අනික නිකායව එක මේ නිකායවන් වල මේ පැවිදි වෙන්න පුළුවන්. මෙතන ගෝවි කුලය, මෙතන කරා ඈ ඒ වගේ එහෙමද වෙන්න ඕනේ. මොන බුද්ධ ආගමක්ද මේ තියෙන? අපි හැබැයි එතකොට ඒව පිළිගෙන සද්ධාවෙන් සත්කාර කරමින් ගෞරව කරමින් ඉන්නවා. එතනම නිකායෙම ප්‍රශ්නයක් තියෙනවා. ඈ සියම් මහ නිකායේ මල්වතු පාසුවේ මහාන වෙන්න පුළුවන් ගොවිගම කුලයේ අයට විතරයි. යකෝ මාර කෙලියක් නේ යකෝ මේවා. ඊළඟට සියන් නිකායේ සෙසු පාර්ශව කිසිහෙක ගොවි කුලයේ නොවන කිසි කෙනෙක් මහාන කරගන්නේ නැහැ, උපසම්පදාව දෙන්නේ නැහැ. මේක කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ 2500 ඉස්සෙල්ලා කිව්ව එකට විරුද්ධව දැන් ඉන්නේ උන් වැඩ කරනවා. කිසි කෙනෙක් එළිය කතා කරන්නේ නැහැ. දේශපාලඥයෝ කතා කරන්නේත් නැහැ, සමාජ විද්‍යාඥයෝ කතා කරන්නේත් නැහැ, හාමුදුරුවෝ කතා කරන්නේත් නැහැ. හාමුදුරුවෝ කොහොමද කතා කරන්නේ නැන්නේ? මේක තනිකර වැඩවසම් විදියට කුලාණුව බෙදලා තියෙන හැම නිකායක්ම ලංකාවේ තියෙන එකක්. කුල සහ ප්‍රාදේශීය කුලාණුව බෙදලා තියෙන්නේ. ඉතින් කොහොමද මේක වෙනස් කරන්නේ? ඒ උඩ ඒ අදාළ අයට තමයි දේපල අයිති වෙන්නේ. එතකොට මේ දේපල අරන් යන්න මුල් කාලේ කරන්නේ තමන්ගේ ගමෙන් ගෙනලා ඥාතින් ගෙනලා පැවිදි කරනවා. එකම වාස ගමේ ඉන්නේ එකම ගමේ නම ඉන්නේ එක. දැන් කරන්නේ දරුවෝ මහාන කරන එක. තමන්ගේම දරුවෙක් කොහේ හරි මේ බිරිඳකට තමන්ගේ හොර පෙම්වතියකට දාව ගෙනලා මහාන කරනවා. ඉතින් මේ දැක්කනේ අපි ඊයේත් හෙළිදරව්වක් කරන්න උගලට මතකයි නේද? බලන්න ගිහිල්ලා පල්ලේගමගේ හේමරතනගේ වරකපොළ සිද්ධිය බලන්න ගිහිල්ලා මේක කඩන්න දෙන්නේ නැහැ. මේ දේපල උරුමේ කඩන්න දෙන්නේ නැහැ. මේක එළිය කතා කරන්නත් බෑ. මේවා channel වල දාන්නත් බෑ. නමුත් මේක කුණු වෙච්ච පොල් කොම්බයක් වගේ. මේ කුණු වෙච්ච පොල් කොම්බේ සුද්ධ කරන්න ක්‍රමයක් තාමත් සිංහල බෞද්ධයන්ට නැහැ. මම සිංහල බෞද්ධ හතර වර්ගෙම. නමුත් ක්‍රමයක් නැහැ. ඒක නිසා තමයි ඊළඟට මේක කරන්න තමයි මේ ළමුන් පැවිදි කරන්න ප්‍රධානම හේතුව. වැඩිහිටියෝ නේ ළමුන් ගෙනලා පැවිදි කරන්නේ. ඒකෝර මේ ළමුන් පැවිදි කිරීම තහනම් කරන ක්‍රමයක් තියෙනවා. එහෙනම් ළමුන් පැවිදි කරනවා නම් ඒ හැම පිරිවෙනකටම ළමා ආරක්ෂක අධිකාරියෙන් ගිහලා නිරීක්ෂණය කරනවා මාසෙකට මොකද ගම්සලට වුණේ කියලා අහන්න. අන්න අපි හැම වෙලාවෙම කියන එකක් තමයි. හැම වෙලාවෙම කියලා නිරීක්ෂණය කරන්න ඕන. ඔයා බලන්න ඕන. සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් ඔවුන් අයිති රජයට ළමා ආරක්ෂණ අධිකාරියක් තියෙනවා. ඕ නිදිද බලන්නේ නැද්ද? අත තියන්න බයද? මොකටද බය? ඔයගොල්ලන්ට නීතියෙන් ප්‍රතිපාදන තියෙනවා. බය වෙන්නේ මොකටද? කෂේරුකාව කෙලින් තියෙන්න ඕන. නිලධාරීන් වුණාම. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට පළවෙනි එක මේ ආණ්ඩුවට පුළුවන් නම් 1932 අංක 19 දරන විහාර දේවාල ගම් පනත අහෝසි කළා මේ සාංගික දේපල පොදු එකක් කරන්න ඕන. මම හිතන්නේ මේව කරන්න පුළුවන් වෙයි කියලා. ඇයි බැරි? ඒකට තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. බහුතරයක් 159ක් දීලා තියෙන තුනෙන් දෙකක් ඒකට තමයි. විධායකයත් එක්ක. ඒක බෑ කියන්න බෑ. ඒ නැති තාක්කල් අපිට කවදාකවත් මේ පන්සල් වල සිද්ධ වෙන අපචාර වලින් වැරදි වලින් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. මේක තමයි මේ යුගයේ සිංහල බෞද්ධයා මුණ දෙන බරපතලම අභියෝගය. බෞද්ධයෙක්ට මටත් මේ අභියෝගය පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ආසන 159ක් දීපු ආණ්ඩුවට මේක කරන්න පුළුවන්ද කියලා. ආණ්ඩුව ගත්ත දවස් ඉඳලා ලංකාවේ ඉන්නේ භික්ෂූන් 42000ක් විතරයි. ඒකෙනුත් ඡන්දය ඇත්තේ හොඳටම භාගයකට විතරයි. අපි ඡන්ද ලක්ෂ ගණන් ලක්ෂ 30 40ක් දීපු එකට වඩා වැදගත් වෙනවා ඒගොල්ලන්ට මේ 20000කගේ කතාව. ඒක නිසා ඒගොල්ලෝ ඒකට විරුද්ධව කිසි දෙයක් කරන්නේ නැහැ. ඒකින්ද මේ වගේ සිදුවීමක් ඉස්සර අපිට අනාගතයක් පේන්නේ නැහැ, අන්ධකාරයක් විතරයි පේන්නේ. මේමයිද එහෙම 40 ගානගේ බලපෑම් වලට යටත් වෙලා පැහැදිලිව ඇහැට කනට පේන්න තියෙන දෙයක් ඇහෙන තියෙන දෙයක් ඒක වෙනස් කරගන්න බැරි හොඳප්පන නැත්තම් ආණ්ඩුවට ඉදිරියේදී ඒවට ප්‍රතිඵල ලැබෙයි. මොකද මිනිස්සු වෙනස් වෙලා තියෙනවා, කාලය වෙනස් වෙලා තියෙනවා, තාලය වෙනස් වෙලා තියෙනවා. අත ගහන්න බැරි තැන් වලට අත ගහන්න තමයි මිනිස්සු කොන්දප්පන ඇතුව අත ගහන්න තමයි බහුතර 3/2 බලයක් දුන්නේ. ඒ නිසා අපිට අයිති දේවල් අපිට දියව. උඹලගේ පුද්ගලික බූදල් තියාගනින්න උඹලගේ පුද්ගලිකව තියෙනවා. මේ රටේ තියෙන පොදුවේ තියෙන අටමස්ථාන අනිත් මහා තැන්වල හැම දෙයක්ම අයිති රටේ බෞද්ධයන්. ඒ නිසා ඒක කොතන හරි ලියවිලා තියෙනවා නම් යම් තැනක වැරද්දක් 1940 ගණන් වල සුද්ධ හරි මොකක් හරි මගුලක් කරලා ගියා නම් සුද්ධ නැහැනේ දැන් ඉන්නේ අපි කළු සුද්ධ ටිකනේ. අපි වෙනස් කරගන්න ඕන, අපි වෙනස් කරගත යුතුයි. ඒකට තමයි කොන්දප්පන තියෙන ආණ්ඩුවක් පත් කරේ. ඒ නිසා කොන්දප්පන ඇති විදිහට වැඩ කරන්න නැත්තම් ඒවට තීන්දුව తీරන ගත්තේ නැත්තම් ඒවැ ප්‍රතිඵලත් භුක්ති විඳින්න ලැබෙයි. අනුර කුමාර ජනාධිපතිවරයාට සහ වර්තමාන ආණ්ඩුවට කියන්නේ ගන්න ඕන තීන්දුව తీරන ගනිල්ලා